ඇමරිකාව විසින් මේ වනකොට වෙනිසුලාවෙන් යන එන සියලුම නැව්වලට බාධා එල්ල කරමින් පවතිනවා. වෙනිසුලාවෙන් නිකොලස් මදුරෝගේ රජය යටතේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, මිනිස් ජාවාරම, ඝාතන සහ පැහැර ගැනීම සඳහා අරමුදල් සපයන බවට චෝදනා එල්ල කරමින් මේ බාධා කිරීම එල්ල කරනවා. මේ නිසා වෙනිසුලාවේ තෙල් අපනයනයට විශාල බාධාවක් එල්ල වෙලා තියෙනවා. කෙසේ හෝ මේ සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට අනතුරු අඟවමින් කියා සිටියේ කැමති රටක් කැමති රටකට වෙළඳාම් කිරීමේ නිදහස් අයිති ඇති බවයි. වෙනිසුලාවේ තෙල් අපනයනය එහි ආර්ථිකයට තීරණාත්මක වන අතර චීනය එහි නිෂ්පාදනයෙන් 70%වත් 80ක් පමණ අගය මිලදී ගන්නවා. වෙනිසුලා තෙල් චීන ආනයනයෙන් 4%ක් පමණ වද උපාය මාර්ගික හා තවත් දේවල් අතින් චීනයට ගොඩක් වටින රටක් තමයි වෙනිසුලාව කියන්නේ. මේ අතර ඉරානයත් මේ වනකොට විශාල යුද්ධයකට සූදානම් වෙමින් සිටින බවට වාර්තා වෙනවා. 2025 වසරේ ජූනි මාසයේදී ඉරානය සහ ඊශ්‍රායලය අතර සිදු දවස් 12ක යුද්ධයෙන් පස්සේ ටෙහෙරාන් නගරය තම මිසයිල් හැකියාවන් ඉතා වේගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒ වගේම විශාල මිසයිල් අභ්‍යාස පවා තියෙනවා. කෙසේ හෝ දින 12ක යුද්ධය අවසන් වුණේ පැහැදිලි ජයග්‍රාහකයෙකු නැතිව. මෙහිදී ජීවිත සංඛ්‍යාව නැතිවීම අතින් ඉරානය ගොඩක් ඉදිරියෙන් තිබ්බත් ඊශ්‍රායලයටද විශාල හානියක් සිද්ධ වුණා. ඒක නිසා තමයි කියන්නේ මේ යුද්ධයේදී පැහැදිලි ජයග්‍රාහකයෙක් හිටියේ නැහැ කියලා. ඒ නිසා මේ යුද්ධය අනිවාර්යයෙන්ම ආපහු පටන් ගන්නවා කියලා තමයි ගොඩක් යුද්ධ විශ්ලේෂකයින් අනතුරු හංගවන්නේ. පසුගිය කාලයේදී ඊශ්‍රායල බුද්ධ්‍යංශ චන්ද්‍රිකා ඡායාරූප සහ නිල ප්‍රකාශ මගින් පෙන්වා දෙන්නේ ඉරානය මිසයිල් නිෂ්පාදනය වේගවත් කරමින් විශාල පරිමාණයේ අභ්‍යාස පැවැත්වීම සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම යන ක්‍රියාමාර්ග ගමින් සිටින බවයි. ඒ අනුව ඇතැම් බුද්ධි වාර්තාවලට අනුව යුද්ධ අභ්‍යාසයක් අතරතුරදී ඉරානය එකවර ඊශ්‍රායලයට හිතාගන්න බැරි වෙලාවකදී පහර දෙන්න සූදානම් වෙනවා. දින 12 යුද්ධයේදී ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල් කර්මාන්තශාලා 100කට අධික ස්ථාන ඉලක්ක කළා. ඉරානය මිසයිල් 100 ගණනකින් වෙඩි තැබූ නමුත් ඊශ්‍රායලයේ අයන් ඩෝම්, ඩේවිඩ් සිලින් සහ ඇරෝ ට්‍රී වැනි ආරක්ෂක පද්ධති ඒ මිසයිල් බොහොමයක් අතුරුදහන් කළා. මේ යුද්ධය ඉරානයේ විධාන ව්‍යුහය සහ මිසයිල් නිරවද්‍යතාවයේ දුර්වලතා හෙළි කළා. යුද්ධයෙන් පසු ඉරානය මිසයිල් ප්‍රතිස්ථාපනයට ප්‍රමුඛත්වය දුන්නා. ඊශ්‍රායල තොරතුරු අනුව ඉරානයේ මිසයිල් තොගය දැන් මිසයිල් 2000කට ආසන්නයි. චන්ද්‍රිකා ඡායාරූප වලින් පෙන්වා දෙන්නේ නිෂ්පාදන ස්ථානවල වේගවත් ක්‍රියාකාරකම් සිදුවන බවයි. ඉරාන විදේශ අමාත්‍ය අබාස් ආරක්චි පැවසුවේ ඉරානයේ සන්නද්ධ හමුදා දැන් යුද්ධයකට පෙරටත් වඩා සූදානම් බවයි. දෙසැම්බර් මාසයේදී ඉරානය විශාල මිසයිල් අභ්‍යාසයක් පැවැත්තුවා. දෙසැම්බර් 22 වෙනිදා ටෙහෙරාන්, ඉස්ෆහාන්, මෂ්හද් ඇතුළු නගරවලින් මිසයිල් දියත් කිරීම වාර්තා වුණ අතර රාජ්‍ය මාධ්‍ය මගින් වීඩියෝ පළ කළා. මේ ඊශ්‍රායලයට සංඥාවක් ලෙස සැලකෙනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට අනතුරු ඇඟවීමක් කළා. කලින් කිව්වා වගේ ඊශ්‍රායල බුද්ධ්‍යංශ මෙම අභ්‍යාසය සැඟවුණ ප්‍රහාරයක සූදානමක් ලෙස සැක කරනවා. ඉරානය මිසයිල් ස්ථාන නැගෙනහිරට ගෙන යාමෙන් ආරක්ෂාව වැඩි කරමින් ඉන්නවා. ඉරාන නිලධාරීන් පවසන්නේ එකවර මිසයිල් 2000ක් දියත් කරලා ඊශ්‍රායල ආරක්ෂක පද්ධති කාර්යබහුල කිරීමට මේ වන විට උන්ට හැකියාවක් ඇති බවයි. මේ අතර නෙතන්යාහු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග හමු වී ඉරාන මිසයිල් ස්ථානවලට එල්ල කරන නව ප්‍රහාර ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික ප්‍රතිස්ථාපනය සහ මිසයිල් ව්‍යාපෘතිය ගැන කනස්සල්ලෙන් ඉන්නවා. ඒක නිසා එක්සත් ජනපදය ඉරානයට බලපෑම් කිරීමට කටයුතු කරනවා. ඉරානයේ සූදානම ආරක්ෂක බලයක් ලෙස සැලකුවත් මෙය හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීමට තුඩු දිය හැකි අතර ලෝක තෙල් සැපයීමට බලපෑම් එල්ල කරනවා. විශ්ලේෂකයින් පවසන්නේ මැද පෙරදිග කලාපය යලිත් යුද්ධයක අද්දර සිටින බවයි. ඉරානය ආර්ථික අර්බුදයක තිබියදී ඔවුන් තම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙනවා. මේ අතර ඇමරිකාව විසින් අලුතින් යුද නැව් සෙට් එකක් ඉදි කරන්න යනවා. ඇමරිකානු නාවික හමුදාවේ නෞකා ඉදිකිරීම වැඩසටහනේ මීළඟ අදියර පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කළා. මේ ව්‍යාපෘතියේ නම තමයි ගෝල්ඩන් ෆ්ලීට් වැඩසටහන. මේ වැඩසටහන යටතේ අලුත් යුද නෞකා ගණනාවක් ඉදි කිරීමට නියමිතයි. මේ අලුත් යුද නෞකා හඳුන්වන්නේ ට්‍රම්ප් ක්ලාස් යුද නෞකා කියලා. මීට අමතරව කොලොම්බියා ක්ලාස් බැලිස්ටික් මිසයිල් සබ්මරීන, ජෙරල්ඩ් ආර් ෆෝර්ඩ් ක්ලාස් ගුවන් යානා බහළු, ආලිබර්ග් ක්ලාස් ඩිස්ට්‍රෝයර්ස් සහ නව ෆ්‍රිගේට් ප්‍රොජෙක්ට් එකක්ද කරන්න ඇමරිකාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගෝල්ඩන් ෆ්ලීට් වැඩසටහනේ ප්‍රධාන අංගය වන්නේ ට්‍රම්ප් ක්ලාස් යුද නෞකායි. USS ඩිෆයන්ට් ලෙස නම් කරලා තියෙනවා. ටොන් 35000කට වඩා බැරිති මහා පෘෂ්ඨීය යුද නෞකා වන මේවා දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉදි කළ එවැනිම විශාල නෞකාව වෙනවා. හයිපර්සොනික් මිසයිල්, න්‍යෂ්ටික බලයෙන් යුත් ක්‍රූස් මිසයිල්, ලේසර් ආයුධ සහ විශාල කෙටි තුවක්කු සමග මේ නෞකා සන්නද්ධ වෙනවා. මේවා ඉදිකිරීම 2030 දී ආරම්භ වෙන්න පුළුවන්. මුලින් නෞකා දෙකක්, පසුව නෞකා 20ත් 25ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ
වගේ ඇමරිකාව කරන තවත් නාවික ව්‍යාපෘතියක් තමයි කොලොම්බියා ක්ලාස් බැලිස්ටික් මිසයිල් සබ්මරීන. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන මෙහි වැඩ මේ වනකොට 60%කට වඩා වැඩි කොටසක් අවසන්. මෙහි වැඩ සම්පූර්ණ කරලා 2028 දී බාර දීමට නියමිතයි. 2030-2031 වසර අතර මේවා හමුදා මෙහෙයුම් සඳහා එකතු කරගන්න අපේක්ෂා කරනවා. කෙසේ හෝ ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර නාවික බලය ගැන ලොකු තරඟයක් මේ වනකොට නිර්මාණය වෙලා තියෙනවා. මේ නාවික තරඟයේ 21 වන සියවසේ වැදගත්ම භූදේශපාලනික වෙනස්කම් වලින් එකක්. චීනය ලෝකයේ විශාලතම නාවික හමුදාව සතු රට වී ඇතත් තාක්ෂණය අතින් බලවත්ම හමුදාව පවතින්නේ ඇමරිකාවේ බවයි යුද විශ්ලේෂකයින් ප්‍රකාශ කරන්නේ. ඇමරිකානු හමුදාව හට න්‍යෂ්ටික බලයෙන් ධාවනය වන සුපිරි යාත්‍රා වාහක 11ක් තියෙනවා. ගුවන් යානා විශාල ප්‍රමාණයක් ගෙන යා හැකි මෙම යාත්‍රා පාවෙන යුද බලකොටුවක් වගේ. මේවා නිමිට් සහ ෆ්‍රෝඩ් වර්ගවලට අයත්. වාෂ්ප හෝ විද්‍යුත් කැටපොල භාවිතා කරමින් කාර්යක්ෂම ගුවන් ගමන් සඳහා ඊට සලසනවා. ඉතින් චීන නාවික හමුදාව ලොකු වුණාට තාක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නේ ඇමරිකානු හමුදාව. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් අපි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කතා කරමු. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අමුතු YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.